අපි බර්ත්ඩේ ෂූට් එක පටන් ගන්න යන්නේ. හරවන්න. අපිට ලොකේෂන් එක වැරදුනා. ඉතින් ආයෙ හරවගෙන යන්නේ. ඒ හින්දා බලමු මොකද ෂූට් එක කොහොමද කියලා. Takkan මේ වගේ හස්බන්ඩ් ලබන්නත් පින් කරන්න ඕන. අත්ති දාග. එමුනම් ඉන්නේ. ආකර. මේ මෙතන අර පැත්තට නමාගෙන මෙහෙට ආවා. ෂූට් ඔක්කොම ඉවරයි. ඔක්කොම ෆිට ඔන් කරා මේකප් එක විතරයි තියෙන්නේ. දැන් අපි කොහෙද යන්නේ? ගෙදර. ඔක්කොම ඉවරයි නේ? ඕ. ඉවරයි. ඉවරයි. දැන් තියෙන්නේ අපිට ඇවිදින්න යන මහන්සි කියන්නේ පාන්දර 2 ඉඳන්නේ අපි දැන් හැරගෙන 2 ඉඳන් ඉන්නේ. දැන් වෙලා 5:00යි. දැන් නිදා ගන්නවත් බෑ මං හිතන්නේ අපි දැන් පල්ලි යන්න ඕන. අද අපේ කොට්ටාස පූජාව. මෙයාට ඉමිටේෂන් එකකුත් අම්බලා තියෙනවා සල්පිලනේ කෑම කඩේ විවෘත කරන්න. ඉතින් ඒකට යන්නත් ඕන. එහින්දා අපි මෙතන මේ ලොග් එක ඉවර කරනවා. මේ මයි බර්ත්ඩේ ලොග් එක ඉවරයි. මොකද එකම දවස් තමයි මේව දෙකම කරේ. මම ලොග් කියන්නේ වීඩියෝස් දෙකකට තමයි මම හැදුවේ. මොකද එකම දවස් ඉතින් දෙකම දාන්නත් බෑනේ. මොකද අරක තියෙන්නේ දැන් ජනවාරි 18 බර්ත්ඩේ එක තින්නේ අප්‍රේල් 4. ඉතින් ඒ හින්දා දෙසැම්බර් වල කරේ. මොකද මට හේහිලා කරන්න ෆොටෝග්‍රැෆර් ඉන්නවා. අන්දවන්න කට්ටිය ඉන්නවා සීතලයිනේ. එතකොට මට ඕන විදියට අවශ්‍ය විදියට ෆොටෝස් ගහගන්න බෑ. මොකද ගවුමක් ඇඳලා සීතයි. සීතේ ෆොටෝස් ගහලා ජොබ් එක කරන්න ඕන. ලෙඩ වෙනවා. ඉතින් ඒ කරදරත් එක්ක නිසා මම මෙහෙන් ෂූට් එක කරන් යනවා කියලා ඩිසයිඩ් කරේ දෙන්න. ඒ හින්දා ඉතින් මං හිතනවා හොඳට වුණා කියලා. බලමු ඉස්සරහට ෆොටෝ ටික මං දානවා. අරට බලන්න හොඳද කියලා. බයි.